මම අංක විද්‍යාව විශාරද සංජීව. ඉතින් ඔබට පුළුවන් මකින් කේන්දර බලා ගන්න, ඒ වගේම අනාගතය ගැන, ඒ වගේම නිමිති බලා ගන්න, නිවස ගැන බලා ගන්න. මම අද මෙන්න මේ විදිහට මම අද මේ දැන් අපි මේම කියමුකෝ. අපි නිවසක් ගමු. මේ විදිහට අපි නිවසක් ගමු. ඊපස්සේ මේ නිවසේ වහල අපි යන විදිහට වහල ගමු. ඉතින් මම කියන්නේ මේකේ දැන් අපි මේ වගේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන මූල ප්‍රහාරය ගමුකෝ. ප්‍රධාන මූල ප්‍රහාරය ඉඳලා මෙහෙම අපි රේඛාවක් ඇඳලා පස්සේ මෙන්න මේ දෙපැත්තට තමයි ධනයෝග, රාජයෝග, එහෙම නැත්නම් අපි කියන ස්ත්‍රී ලාභ, සැප සම්පත් කියන තැන් වලට, ඒ කියන්නේ තැනට උළුස්ස බෙදාගන්නේ. ඒකට එහෙම උළුස්ස බෙදා ගන්නකොට අපි ගොඩක් වෙලාවට නිවසේ තියෙන සැලසුම වාස්තු විද්‍යාඥයා ගොඩක් වෙලාවට ගේ ලස්සන කරන්න වෙනවා, ඊට පහසුකම් ඇති කරන්න මෙන්න මේ වගේ මුල්ලකට කරලා උළුස්ස තියෙනවා. මේක වැරදි. මේ වගේ මුල්ලකට කරලා උළුස්ස තියෙනවා කියන්නේ මේක රෝග බිය. එහෙම නැත්නම් මර බිය. දිශා ගණනය අනුව තමයි මේක වෙනස් වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ මුල්ලට දැන් මේ කියමුකෝ. එතකොට නැගෙනහිර දිශාව, ඊට පස්සේ උතුරු දිශාව, ඒ අනුව යම් පොඩි වෙනස්කම් වෙනවා. මෙහෙම මුළු දෙපැත්තට දැමීම වැරදි. මොකද ඒකට හේතු තියෙනවා. මේක වැරදි. මුළු දෙපැත්තට මෙහෙම දාන එක මෙහෙම වැරදි. කවදාකවත් ඒක කරන්න එපා. මේ මොකද මම ඒකේ වාස්තු විද්‍යාවේ දැන් නිවාස සැලසුම් කරන අය කරන්නේ ඒ අයගේ පහසුව සඳහා, ඒ වගේම නිවසේ ඇතුළත ඉඩ ගන්න මේ වගේ මේ මුල්ලකට කරලා හදනවා. මේ උළුස්ස දෙනවා. ඒක වැරදි. එහෙම කරන්න එපා. ගොඩක් වෙලාවට මේ උළුස්ස එන්න ඕන අර මම කිව්ව විදිහට. දැන් අපි අහලා තියෙන පුරාණේ ඉඳලා අතීතයේ කියන්නේ ගොඩක් වෙලාවට මේ මිනිස්සු ගොඩක් ගිනි කතුරු කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් ඒකේ හරියනම තමයි බ්‍රහ්මපාදී. ගිනි කතුරු මිනිස්සු ලීසිට තමයි ඔය බ්‍රහ්මපාදී ගිනි කතුරු කියලා හදාගත්තේ. ඒක දැන් අපි සාමාන්‍යයෙන් මම මේ උදාහරණයක් ලෙස මේක මෙහෙම ගන්න ඕන ලීසිට බලා ගන්න. ගන්නවම අපි ගත්තොත් එහෙම මේ ගේ මැද, එතකොට මෙතන තමයි ගේ මැද තියෙන්නේ. මේක අපි බ්‍රහ්මපාදයේ කියලා කියනවා. එතකොට මේ බ්‍රහ්මපාදයේ කියන එකට අපි උළුස්ස අනිවාර්යයෙන්ම උළුස්ස ඉදිරියට අපි තිබ්බොත් ඒක දැන් උළුස්ස ගන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට ගන්න ඕන. උළුස්ස තිබ්බොත් ඇත්තටම ධනය ලැබෙනවා. මොකද බ්‍රහ්මපාදයේ ගිනි කතුර මිනිස්සු මේකට බයයි. මේ වාස්තු විද්‍යාඥයන් ගොඩක් වෙලාවට මේ නිවාස සැලසුම් හදින කට්ටිය මේකට බයයි. නෑ, මේක බය වෙන්න ඕනේ නෑ. මේක තමයි මේ නිවසේ තියෙන වාසනාවන්තම තැන, බ්‍රහ්මපාදය. ගොඩක් වෙලාවට ගෘහය තුල, නිවස තුල හිස් අවකාශයක් අරගෙන මෙතන ජලය පිරුණු ටැංකියක්, එහෙම නැත්නම් උඩින් අවකාශයේ වර්ෂාව පතනයක්, එහෙම වැස්සක් වැටෙන්නේ වගේ හරි ගස්සනවා. පෑගෙන හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මෙතන ගොඩක් වෙලා හොඳයි බුදු පහනක්, බුදු කුටියක්, ඒ වගේ දෙයක් තියන්න. එහෙම නැත්නම් මේ හරියට අල්මාරියක් වගේ આવොත් අල්මාරිය මුදල් දාන්න ඒ වගේ හරි ගස්ස ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර පුරු සැටියක් තියලා එතන ගොඩක් වෙලාට පෑගෙන නැති වෙන විදිහට තියෙනවා. හරි. දැන් මෙන්න මේ වගේ මෙහෙම ගත්තට පස්සේ මේ මුදුනට ඒ සීමාවත් එක්ක
ඊට පස්සේ මෙතන ඉඳලා මූල ප්‍රාය පන්නන්න ඕන 1යි අඩි 1යි අඟල් 2ට හෝ 1යි 9ට එහෙම පන්නන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් අඟල් 6ටත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අඟල් 6ට නෑ අඟල් 9ට පන්නන්න ඕනේ. එහෙමනම් ඔව් අඟල් 9 එහෙම නැත්නම් 1යි 3 1යි 6 ඔන්න ඔය විදිහට පන්නන්න ඕන. මේ විදිහට පෙන්නුවට පස්සේ මෙන්න මේ බ්‍රහ්මපාදයේත් එක්ක අනිවාර්යයෙන්ම උල්වස්ස ගන්න ඕන. දැන් මෙතනට අපි කියනවා ධන යෝග රාජයෝග ස්ත්‍රී ලාභ. ධන යෝග රාජයෝග. මෙතන ධන යෝග රාජයෝග සම්පත් වලට තමයි පැමිණෙන්නේ. ඊට පස්සේ Tamanට කැමති නම් මේ පැත්තටත් මේක බෙදන්න පුළුවන්. සැප සම්පත් සැප ස්ත්‍රී ලාභ කියන කොටසට තමයි අයිති වෙන්නේ. මේ පැත්තට බෙදුවොත්. ඒක බ්‍රහ්මපාදය කියන පැතිකඩට අහු වෙන්නේ නැහැ. නමුත් මේ පැත්තත් ගැටලුවක් නැහැ. මේ අයිනට වෙන්නේ මම කියන්නේ මෙතෙන් ඉඳලා අඟල් 1 මේ ප්‍රධාන මූල පරාල ඉඳලා අඟල් 9 1යි 3 එහෙම නැත්නම් 1යි 6 ඔය විදිහට ගොඩක් වෙලාට මේ බ්‍රහ්මපාදයේත් එක්කම ගන්නවන ඇත්තනම් මේ පුදුම වාසනාවක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම කියන්නම්. ඕනම නිවසක ප්‍රධාන උල්වස්යෙන් ගොඩ වෙනකොටම බිත්තියක් කවර වෙන විදියට තියෙන උල්වස්සක් නැතුව අපි ගොඩක් වෙලාවට බ්‍රහ්මපාදයේත් එක්ක දැන් මේක හරියට අරගෙන උල්වසු 3ක් ඉස්සරහට මායින් විදියට පේන විදියට එහෙම තියන්න හොඳ නැහැ. එවනම් බිත්තියක් කවර වෙන්න ඕන. හරි අපි තවත් දවසක මේ වගේ නිවාස සැලසුම් ක්‍රමවේදයක් මම කොහොමද මේ කරන්න කියලා කොහොමද ඔයගොල්ලන්ට ඒක දෝෂයක් නැතුව ගෙදර උළුවස්ස හොඳට තියාගන්න කොහොමද කියලා අපි තවත් දවසක බලමු. හරි ඔයගොල්ලෝ මොනවා ප්‍රශ්නයක් තියෙනවා කතා කරමු 079 444 245ට මම අංක විද්‍යා විශාරද සංජීවී